මේ දන්නවද වැඩ? කොටාලු මගුලකදී පොල් ගෙඩිය පලනකොට පොල් කට්ටක් ඇවිල්ලා කෙල්ලගේ ඇහි වැදිලා. ඉතින් කෙල්ලව ඉස්පිරිතාලේ නවත්තලා. මාර වැඩ නේද අනේ. මාර වැඩ නෙවෙයි. ඕවා මහා මල විකාර වැඩ. මල විකාර වැඩ වෙන්නේ කොහොමද? ඒවා චාරිත්‍ර. මරු චාරිත්‍ර. ඉමේ කාලකන්ණිය පොල් ගෙඩිය හරියට පලන නෑනේ. දැන් කවුද පොල් ගෙඩිය බලන්නේ වෙන එකෙක්ද? කෙල්ලම නෙවෙයිද බලන්නේ? අපේ පැත්තේ නම් කෙල්ලම තමයි පොල් ගෙඩිය බලන්නේ. ඔයාලා පැත්තේ කෙල්ලම බැලුවට අපේ පැත්තේ බලන්නේ මස්සිනා. ඒකෙන් තමයි ඉතින් කෙල්ලගේ මුළු අනාගතයම තීරණය වෙන්නේ. දැන් එතකොට මේ පොල් ගෙඩිය බලන එක තමයි කෙල්ලගේ අනාගතය තීරණය කරන්නේ. මොකද නැත්තේ? පොල් ගෙඩියේ පොල් බෑ දෙක දෙබෑ වෙන විදිහට තමයි කෙල්ලගේ අනාගතය තීරණය වෙන්නේ. පොල් පලන එක එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. මනුස්සයට ඒකට හොඳට පළපුරුද්ද තියෙන්න ඕන. වාසනාව තියෙන්න ඕන. හොඳ අත්ගුණයක් තියෙන්න ඕන. මොකද ඒකෙන් තමයි මුළු කෙල්ලගේ අනාගතයම තීරණය වෙන්නේ. දැන් බලන්න අපේ සමන්ති අක්කා. තට්ටු දෙකේ ගෙවල් දෙකයි. හරි? අනුෂා අක්කා. BMW කාර් එකයි ඊයේ පෙරේදගෙන ආව මොකද්ද මන්ද රේන්ජ් රෝවර් එකද මොකද්ද මන් දන්නේ නැහැ හොඳ කාර් එකක්. හරි? කෝටි ගාණක් දීලා. ඊට පස්සේ එතනත් කාර් දෙකයි. එතකොට අපේ සිල්ලර බඩු කඩේ තියෙන රුවන්ති අක්කා ඊයේ පෙරේද ආයි කඩයක් ගත්ත සල්ලි වලට. එතකොට එතන කඩ දෙකයි. මේ හැම කෙනාටම පොල්පලිය කවුද දන්නවද? අපේ ඇවැස්ස මස්සිනා වෙච්ච පියල් අයියා. පියල් අයියා පොල්පලුව කාටවත් වැරදිලා නැහැ මෙච්චර කාලෙකට. ඔව් ඔව් ඔව්. දැන් ওই පියලා පොල්පලපු ඔයා කියපු ඔය හැම ගෑණියෙකුටම දෙක දෙක තියෙනවා තමයි. නැත්තම් ඉතින් අයියෝ දැකලා නැද්ද? වඩ පේන්නේ නැද්ද? ඔක්කොම දෙක දෙක තියෙනවා තමයි. උන්ට මිනිස්සුත් දෙක දෙක ඉන්නවා. ඒක ඉතින් අමුතුන් කියන්නේ දෙයක් නැහැ නේ. ඔයත් දන්නවනේ නේද? හරි ඉතින් ඒක උන්ගේ කැමැත්තනේ. අපිට මොකෝ? එහෙම බලාගෙන ගියාම දැන් ওই පියාල් පොල්පලපු ඔය හැම ගෑනිටම කොයින් හරි ස්පෙයාවිල් එකක් තියෙනවනේ. ඒකද උන්ගේ දැන් ওই ජීවිතේ සාර්ථකත්වය? මේ ඔයාට ඇත්තටම පොල්පැලියේ කවුද? වෙන කවුද ඉතින්? පියල් අයියාම තමයි. අයෝරිමා धन मेरो छैन नानी ज्यान मेरो यही हो सानी पर्छ मन पर्दैन पर्छ मन धन मेरो छैन नानी ज्यान मेरो यही हो सानी पर्छ मन पर्दैन